ආයුබෝවන්. අද අපි කතා කරමු වරම් දරුවන්ට වගේම ජීවිතේ දිනන්න කැමැත්තෙන් ඉන්න ඕනෑම දරුවෙකුට වැදගත් වෙන පොයින්ට් එකක්. එහෙම නැත්නම් අවස්ථාවක්. මෙන්න මේ දේ මිස් කරගන්න එපා. මේ දේ මගහැර ගන්න එපා. මොකද හේතුව මේ දේ ඔයාට මගහැරුණොත් ඔයාට ජීවිතේ කොයි තරම් දිනන්න ඉහළට පඩියක් නගින්න ඕනි කියලා හිතුණත් ඔයාව කඩාගෙන වැටෙනවා. මොකද්ද? අනිත් අයගෙන් ලැබෙන ප්‍රතිචාර වලට ඔයා දක්වන ප්‍රතිචාරය කුමක්ද? ඔයාට ආදරණීය ප්‍රතිචාර ලැබෙන්නත් පුළුවන්. ඔයාට බොහෝම නරක අපි කියන්නේ බෑඩ් කමෙන්ට්ස් කියලා නේද? එහෙම ලැබෙන්න පුළුවන් ජීවිතේ. මේ ජීවිතේ කියලා කියන්නෙම Facebook එකේ වෝල් එක නෙමෙයි. එහෙම නැත්නම් මේ YouTube, මේ TikTok, මේ Instagram මේ වගේ සමාජ මාධ්‍ය පමණක්ම නෙවෙයි. ඒ සමාජ මාධ්‍ය තුළනුත් අපිට අපේ ජීවිතය දකින්න පුළුවන් පුතේ. ඔය පේන සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් එකම අපේ මනුෂ්‍ය ලෝක ධාතුවේ තියෙනවා. ඒ කියන්නේ කොහොම එකට මිනිස්සු ඉන්නවා, සමහර මිනිස්සු ඉන්නවා. දැන් මම ඒක ඇසුරේම වාට උදව්වක් විදියට තේරුම් කරන්න. දැන් FB එකට, Facebook එකට, මුහුණු පොතට එකතු වෙන හැමෝම ඔයාට ප්‍රතිචාර දක්වනවද? නෑ. අන්න ඒ වගේ තමයි ඔයාගේ ජීවිතය තුළ, ඔයාගේ ගම තුළ, ඔයාගේ නගරය තුළ, මේ ලංකාව තුළ, ලෝකයේ තුළ ඉන්න හැමෝම ඔයාව හඳුනන්නෙත් නැහැ. සමහර වෙලාවට හඳුනාගත්තත් ඔයාට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. හැබැයි හැමෝම නරක ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. හැමෝම හොඳ ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. ඒත් අපි ඒ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක තුළ ඉන්නවා. ඒ වගේ අපි මනුෂ්‍ය ජීවිතය තුලත් ජීවත් වෙනවා. හැබැයි සමහර අය මම දැකලා තියෙනවා අපේ පෝස්ට් දැක අහක බලන් යන්නකෝ කෙනෙක් දිනුන වෙද්දි ඒක අගේ කරන්නේ නැතුව යන්නකෝ වගේ දේවල් දාලා ආයාචනාත්මකවත් ඉල්ලනවා මේකට මොනවා හරි ප්‍රතිචාරයක් දක්වන්න කියලා. මම ඒක දකින්නේ මේ විදිහට පුතේ. මම මේ තේරුම් ගන්න ඉතා පහසු වෙන්න තමයි ඔයගොල්ලන්ට මේ සමාජ මාධ්‍ය ආශ්‍රයෙන් මේ සම්බන්ධව කියලා දෙන්නේ. ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න එපා. දිනන්න කැමති කෙනෙක් නම් ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න එපා. ඉතින් ප්‍රතිචාර ලැබෙනකොට සතුටක් ඇති වෙන්නේ නැද්ද මෑණියනි කියලා කෙනෙක් මගෙන් අහයි. අපෝ සතුටුයි නේද? අපි හරි කැමතිනේ අපිට හරි ප්‍රශංසාත්මකව නේද හොඳ කමෙන්ට්ස් දෙනවට. ඒ වුණාට ඒ තුලවත් ඕනාට වඩා ඇලෙන්න යන්න එපා. එතකොට පුතේ ලොකු වෙලාවක් ඒක වෙනුවෙන් වෙන් කරන්න එපා. බලාපොරොත්තු වෙන්න එපා. නේද? එතකොට ඔයාගේ හිත තුල තියෙන අර ඉහළට යන්න ඕනේ කියන හැඟීම නැති වෙන්න ඒක එක අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔයාට කවුරු හරි 10 දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා. ඔයාට හොඳ අදහස් දෙනවා. හැබැයි ඒ අතරතුර එක්කෙනයි හොඳ අදහසක් දීලා තියෙන්නේ. අනිත් 10ම ඔයාට බැනලා කියලා හිතන්න. ඔයා මොකද වෙන්නේ? අර ප්‍රතිචාර නිසා ඔයා කඩාගෙන වැටෙනවා. ඔයා ප්‍රතිචාර නිසා කඩාගෙන වැටෙන පුද්ගලයෙක් නම් අන්න ඔයාට තමයි මේ ලස්සන වීඩියෝ එක අයිති වෙන්නේ. මොකද පුතේ ඔයාගේ හිත තමයි හයිය වෙන්න ඕනේ. මේ ලෝකේ මිනිස්සෙකුට ඕනම තරම් දුරක් ඉහළට යන්න පුළුවන්. තමන්ගේ හිත හයිය නම්, තමන්ගේ හිත කියන දේ සවිමත් නම්. එතකොට හිත හයි වෙන්නේ නිකන් නෙමෙයි. හිත හයි වෙන්න බෙහෙත් නැහැ. හිත හයි වෙන්න තියෙන එකම බෙහෙත තමයි අපි ඇසුරු කරන මිනිස් ප්‍රජාව, ඔබ තෝරා ගන්න මිනිස් ප්‍රජාව, ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිචාර ඔබ ලබා ගන්න. ඔයාට කවුරු හරි හොඳ කමෙන්ට් එකක් දීලා තියෙනවා නම් එයා තමයි ඔයාට වටින්නේ. පැහැදිලි? එහෙම නැතුව අර 9 දෙනා ගැනම හිත දුක් වෙන්න එපා. ඒ 9 දෙනාට ඕනේ ඔයාව ඩවුන් කරන්න. ඔයාව පහතට හෙලන්න. එතකොට ඔයාගේ ගමෙත් එහෙමයි. ඔයාගේ නගරෙත් එහෙමයි. ඔයාත් එක්ක hina වෙන මනුස්සයට ඔයා hina වෙන්න. ඔයාත් එක්ක hina වෙන්නේ නැති මනුස්සයා ගැන හිතන්න එපා. ඔයාට ගොඩාක් හම්බෙන මිනිස්සු hina වෙලා යනවා නේද? එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔයා හැම වෙලාවෙම මුළු දවසම හිතනවා නම් ඇයි දන්නේ යමට hina වුනේ නැත්තේ? ඇයි දන්නේ මෙහෙම වුනේ? ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් ඔයාගේ ප්‍රශ්නයක් කරගත්තා. අර කමෙන්ට් එකත් ඒ වගේ. ඇයි දන්නේ නේද මට මුකුත් කියන්නේ නැත්තේ? ඇයි දන්නේ මගේ කොච්චර හොඳ කරත් හොඳ දකින්නේ නැත්තේ නේද? ඔය වගේ ඔයා හිතනවා. මම මේකට මෙහෙම කියන්නම්කෝ. කවුරුත් බුදු පියාණන් වහන්සේට 100% හොඳ කිව්වේ නැහැ. කවුරුත් ජේසුස් වහන්සේට 100% හොඳ කිව්වේ නැහැ. එකගතාවයේ පළ කරේ නැහැ. කවුරුත් ඉස්ලාම් ආගමේ ශාස්ත්‍රෝන් වරුන්ට හොඳ කියන්නේ විරුද්ධ මත එනවා. Hindu දෙවිවරුන්ටත් ඒ වගේ. එහෙනම් අපි හැමෝම දන්න ගෞතම බුදු පියාණන් වහන්සේටත් එහෙම වුණා නම් මනුෂ්‍ය ජීවිතයක් හෙළන ඔයාට මට
නේද? එහෙම වෙන්න බැරිද? පුළුවන්නේ. එහෙනම් මොකද ඔයාලා කරන්න ඕනි දරුවෝ? හිතන එක චුට්ටක් අඩු කරන්න. පොසිටිව් හිතන්න, ධනාත්මකව හිතන්න. ඔයා කල්පනා කරන්න මට මේ ඇති. මට එක්කෙනෙක් හරි ආදරේනේ. ඔයා වැඩ පටන් ගන්න ඕනේ අන්න එතන ඉඳලා. දැන් ගොඩාක් වරම් දරුවන්ට වෙලා තියෙනෙත් ඒක. දෙවල පටන් ගන්න දැන් තමන් තියෙන පුංචි මල් පහන් යහන හරි, පුංචි පූජාසනේ හරි කවුරු හරි විවේචනය කරොත් එයා ඒක නවත්තලා දානවා. තමන් ආරම්භ කරන ස්වයං රැකියාවක් වේද ඒක නවත්තලා දානවා. එහෙම කවුරු කාගේ හරි ප්‍රතිචාරයේ හින්දා කඩන් වැටෙන්න යන්න එපා. ඕනෙම හොඳ දෙයක් පටන් ගන්නකොට ගල් මුල් ප්‍රහාර නේද? වැඩ නැති මිනිස්සුන්ට යම් දේවල් කියන්න පුළුවන් නේද? අර නිකන් ඒගොල්ලෝ එකෙන් ප්‍රයෝජන ගන්න ලබනවා. ඉතින් එහෙම අවස්ථාව දෙන්න එපා කියලා තමයි මම ළමයින්ට කියන්නේ. දැන් මම භූමි පරීක්ෂාවල් වලට යනවා, නිවාස පරීක්ෂාවල් වලට යනවා. මේ හැම තැනකදීම ඒ වගේම වරම් පරීක්ෂාවන් සඳහා දරුවන් සොයාගෙන එනවා. මෙතනදී මේගොල්ලෝ ගොඩාක් හිතනවා. ගොඩාක්ම ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු එයාලා ගැන මොනවා හිතයිද කියන එක. එතකොට මම දකිනවා පුතේ ඒක සාමාන්‍යයෙන් පෞද්ගලිකව තමන්ට ආදරය නොකිරීම. තමන්ට ආදරය කරන්න. තමන්ට ආදරය කරන්න ගත්තාම තමන්ට තමන් කියන දේ තමන් හිතන දේ ඇහෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තමන්ට තමන්ගෙන ෂුවර් එකක් තියෙනකොට අනිත් අය මොනවා කිව්වත් ඔයාලට ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මම තව පොයින්ට් එකක් ඔයගොල්ලන්ට කියන්නම්. දැන් අර ඔයාලට ප්‍රතිචාර නොදක්වන පිරිස ඉන්නවනේ. මේගොල්ලෝ වෙනුවෙන් මෙන්න මේ ටික කරන්න එපා. ඒගොල්ලෝ වෙනුවෙන් කල්පනා කරන්න කාලය ගන්න එපා. ඒගොල්ලන්ට උත්තර බඳින්න යන්න එපා. රිමූව් කරන්න. ඔයාට නරක කමෙන්ට් එකක් එනවා නම් ඒක අයින් කරන්න. ඒ වගේ තමයි නරක ප්‍රතිචාරයක් ගමින් ආවත්, නගරින් ආවත්, ඔයා ඉන්න තැනින් ආවත්, රැකියා ස්ථානෙන් ආවත්, ඔයා වැඩ කරන තැනින් ආවත්, නෑදෑයන්ගෙන් ආවත් ඒවා හිතන්න එපා. ඒවා හිතනවා කියන්නේම අපි යාළුවට සපෝට් කරනවා. ඒක අයින් කරන්න. ඒක අයින් කරන්න ඔයාගේ මොලේට ඒව දෙන්න එපා. දැන් මම මේ කියන දේ පොඩ්ඩක් අහන්න. ඒකටත් මම උදාහරණයක් දෙන්න. වස තියෙනවා සීනි තියෙනවා. ඔයා වස තෝරගන්නේ නැහැනේ. ඔයා සීනිනේ ගන්නෙ නේ. එතකොට ඔයා වස කියලා දැන කටේ දාගන්නේ නැහැනේ. එහෙම දාගන්නේ. සියදිවි හානි කරගන්නේ. වස ගන්නෙ. ඔයාට ආදරේ නැත්තම්. ඔයාට ආදරේ නම් අම්මෝ ඔයා වස් තියෙන තැනකින්වත් යන්නේ නැහනේ නේ. ඒකනේ ඇත්ත. ඒ වගේ තමයි. ඇයි මිනිස්සුන් දෙන නරක දේ අරගෙන අර හොඳ දේ අතාරින්නේ. හොඳ දේ අතාරින්න එපා. හොඳ දේ තමයි හරියට හදට අල්ල ගන්න ඕනේ. නරක දේ අයින් කරලා දාන්න. නරක දේ එපා ඔයාගේ ජීවිතේට. මෙන්න මේ දේ හොඳට ඔයාගේ හොඳ මතකයට ගන්න. නෑදෑයෝ කියන දේවල් නේද? සමහර වෙලාවට ඔය කියන නෑදෑයෝ දැන් බොහෝ දරුවෝ කියනවා අනේ අම්මා මෙහෙම කිව්වා අර එහෙම කිව්වා. එතකොට ඒ කියන නෑදෑයෝ ඔයාට කරලා තියෙන උදව් මොනවද? ඔයාව ওই තැනට ගේන්න කොයිතරම් එයා කැප වෙලා තියෙනවද? සමහර වෙලාවට එයාලා ඔයා දිහා උන්නද මලද කියලාවත් බලලා නැහැ. හැබැයි ඔයාගෙන විස්තර විචාරකයක් දෙනවා. චරිත සහතිකයක් දෙනවා. ඒ චරිත සහතිකය ඔයා ඔලුව උඩ තියාගෙන ඔයාගේ වැඩ ඔක්කොම අපරාධේ අයින් කළා දානවා. ඔයාගෙන දන්නේවත් නැති මිනිස්සු ඔයාට බයිනවා. එතකොට ඔයා ඒකත් හිත ඔයාගේ කාලය, ඔයාගේ මිනිස් කාලය, ඔයාට ජීවත් වෙන්න තියෙන අවුරුදු 90, අවුරුදු 80, ඔයා ඒක ගැන හිතලා එක දවසක්, එක පැයක්, එක මිනිත්තුවක් වෙස්ට් කරා. එහෙම නැත්නම් එක පැයක් ගත කරත්, එක විනාඩියක් ගත කරත් හරි අපරාධි පුතා. ඒ හින්දා එහෙම වෙන්න එපා. මින්පස්සේ හොඳට මතක තියාගන්න මගේ channel එක බලන ළමයි, මේ දේවල් කරන ළමයි, මම මේ කියන විදිහට ජීවත් වෙලා බලන්න සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේම තමයි ඇත්තටම කතාව තමයි ඕකෙන් අපි මිදෙන්නේ කොහොමද? දැන් අපිටත් කේන් තියෙනවනේ. අපෝ මේ මිනිස්සු මෙහෙමනේ අප්පා. අපි මෙච්චර හොඳ කරත් හොඳ කියන්නේ නෑනේ. අපිට නරකමනේ කියන්නේ කියලා අපිත් එයාලට තරහ වෙනවනම්, අපිත් එයාලට කොච්චරවත් බයිනවනම් ඕකත් සබහාදහමෙන් අපිට අනිත් පැත්තට එවනවා. ඒගොල්ලෝ කරන වැඩ තව නරක දේවල් අපිට කරනවා. ඒ හින්දා අපිට කැමති නැති පිරිස ගැන හිතන්නත් එපා. ඒගොල්ලන්ට බයින්නත් එපා. උදාහරණයක් විදිහට එහෙමම හිතන්න මට අකමැති කෙනෙක් මට අදාළ නැහැ. මම එතකොට එයාලට කිසි විස්තරයක් දෙන්නෙත් නැහැ. මොකද අපි දාන්නේ නැහැ. හරිද? අන්න ඒ විදිහට ඉන්න ඕනේ. ඒ හයිය තියෙනවනේ, ගට්ස් තියෙන්න ඕනේ මිනිස්සුන්ට, දිනන මිනිස්සුන්ට. මේ ලෝකේ ඉස්සරහට ඇවිල්ලා තියෙන ජැක් මාලා නේද? ඔය අලිබබා සමාගමේ ඒව ගොඩනගන්න. එතකොට ජැක් මාලා ඒ වගේ ගොඩක් පිරිස් නේද? ඕනම කෙනෙක්, ඕනම ක්‍රීඩකයෙක් වේවා, ඕනම නායකයෙක් වේවා, ජයග්‍රාහී කෙනෙක් වෙලා තියෙනවනම් එයාගේ ඇතුලේ තියෙන රහස් ටිකක් තමයි මම ඔයාලට කියන්නේ. මගේ ජීවිතේනොත් මම ඒක අත්දැකීමක් විදිහට කියන්නේ. මිනිස්සු පිටින් බලලා බොහෝ දේවල් ඔයාලට කියන්න පුළුවන්. හැබැයි ඔයාගෙන දන්නවනේ. ඒ දන්න ටික හොඳට ඇති. අර නරක දේවල් පිළිබඳව කාලය දෙන්නත් එපා.
හිතන්නත් එපා. දැන් ඔයා වැඩ කර කර ඉන්නකොට ගමේ කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන් ඔයා ගම දැන් ගොඩක් අය ගමේ කට්ටිය ආශ්‍රය කරනවනේ. මේ ඔයාට මෙහෙම දෙයක් කිව්වා. අර කර හිටපු වැඩෙත් දාලා ඔයාගේ ફોකස් එක යන්නේ කොතෙන්ද? ඔයාගේ ඉලක්කය යන්නේ කොතෙන්ද? අයියා එහෙම කිව්වේ. ඇයි මොකටද එහෙම කිව්වේ? අනේ දෙවියනේ. දැන් මම මොකද කරන්නේ? මොනවා කරන්නද? ඔයා ඒක ගැන හිතන්න එපා. ඔයා ඒකට ටයිම් එකක් වෙස්ට් කරන්න එපා. කාලයක් වෙන් කරන්න එපා. ඒකට උත්තර වදින්න යන්නත් එපා. ඊළඟ දේ තමයි ප්‍රතිචාර දැක්වීම. කවුරු හරි දැන් මම ඔයාට ආයෙත් සමාජ මාධ්‍ය ගත්තොත් ඔයා දාන පෝස්ට් එකකට කවුරු හරි බැනලා දානවා කියලා හිතන්න. ඔයා ඒ අර කමෙන්ට් 100ක් තියෙනවා නම් අර බැනලා දාපු එකටම ගිහිල්ලා උත්තර දෙනවනේ මිනිස්සු. හොඳට බලන්න. බැනලා තියෙන එකට ගිහින් උත්තර දෙනවා. අර ආදරෙත් පිරුණු කමෙන්ට්ස් ඔක්කොම අයින් කරනවා. මිනිස්සු ජීවිතේ කරන ලොකුම වැරද්දත් ඔන්න ඕක තමයි. එතකොට මොකද වෙන්නේ? ස්වභාව ධර්මයක් හිතෙනවා. විශ්වයක් හිතෙනවා. මෙයා මේ කමෙන්ට් එකට තමයි ප්‍රතිචාර දක්වන්නේ. එහෙනම් මෙයා කැමති නරකේවම මෙයා තුලට එනකොට. මෙයා මේකට ප්‍රතිඋත්තර දීලා. එහෙනම් මෙයාට මේ වගේ ඒවා ටිකක්ම දෙන්න ඕනි කියලා මොකද කරන්නේ? ඒ වගේම ඔටෝ අපිට හම්බ වෙනවා. ඉතින් ඒ හින්දා ගණන් ගන්න ඕනි නැති දේ ගණන් ගන්න එපා. ගණන් ගන්න ඕනි දේ ගණන් ගන්න. ළඟ තියෙන දේට ආදරේ කරන්න පුතේ. ළඟ නැති දේ ඉවත් කරලා දාන්න. ඒ වගේම මම කියන දේ උන්ට ප්‍රායෝගිකව ජීවිතේට අරගෙන බලන්න. ඔයා හොඳ කෙනෙක් බවට පත් වෙනවා. ඔයා හොඳ දක්ෂයෙක්. ඔයා හොඳ ඔයාට ආදරය කරන කෙනෙක් බවට පත් වෙනවා. 99%ක්ම වරන් දරුවෝ Tamanට ආදරේ නැහැ. හේතුව ඒගොල්ලෝ හිතන්නේ අනිත් අය ගැන. අනිත් අය මොනවද කියන්නේ අරකද මේකද ඔක්කොම කියනවා. හරිද? එතකොට Taman හරියට ඩවුන් වෙනවා. හරියට පල්ලහැට වැටෙනවා. එතකොට තමයි මිනිස්සු කියන්නේ ඔයාට පිස්සු, ඔයාට බෑ, ඔයාට මෙහිමයි නේද? ඔයාට ආදරය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා එක නිහඬ හිනාවක්. හරි? එක නිහඬ හිනාවක් හොඳටම ඇති ඔයාගේ ජයග්‍රහණයේ තේරුම් ගන්න මිනිස්සුන්ට. ඒ හින්දා පුතේ ඔය මං කිව්ව පුරුදු ටික තමන්ගේ ජීවිතේට යොමු කරගන්න, එකතු කරගන්න. එතකොට තමයි හරිම ලස්සන ජීවිතයක්, හරිම ලස්සන ජයග්‍රහණ ඔයාට ලැබෙන්නේ ඒ හැසිරීම තුළ. ඔයාට මිනිස්සුන්ට වැරදි අදහස් දාන, නරක අදහස් දාන මිනිස්සුන්ට ප්‍රතිචාර දෙන්න වෙලාවක් තියාගන්න එපා. ප්‍රති උත්තර දෙන්න වෙලාවක් තියාගන්න එපා. ඒ කියන්නේ හිතන්න වෙලාවක් තියාගන්න එපා. අනුන් හින්දා ඔයාගේ වැඩ නවත්තන්න එපා. හොඳට hina වෙලා හොඳට මෛත්‍රී භාවනාව කළා හොඳට එක්සර්සයිස් ටිකක් කරලා එහෙම නැත්නම් යෝග භාවනා ටිකක් කරලා හොඳට ඉගෙනගෙන හොඳට ඔයාගේ ගමන් මග යන්න. ඔයාට වරදින්නේ නැහැ. එතකොට ඔයා එහෙම හොඳ ශක්තිමත් කෙනෙක් වෙනකොට භෞතික සහ ආධ්‍යාත්මිකව ඔයාගේ ඔළුවට මිත්‍යාවන් වැටෙන්නේ නැහැ. බොරු වැටෙන්නේ නැහැ. දැන් තමන්ගේ දැනුම දියුණු වෙනවා. ආකල්ප දියුණු වෙනවා. එහෙම වුණාම ඔයාට හිතෙනවා ඔය අහන මෝඩ ප්‍රශ්න හෙන්නේ නැහැ. මගේ ඥාතියගෙන් තව කෙනෙකුට වැඩ කරන්න බෑ. ඥාතියා කියනවට වඩා දේවතාවුන් වහන්සේ කියන එක හොඳයි. එතකොට ඔයාට හිතෙන්න පටන් ගන්නවා මේ පිනත් එක්කම තමයි මේ ශක්තියන් අපිට ලැබිලා තියෙන්නේ. මේව කාටවත් හොරා ගන්න බෑ. අපි හැබැයි අවිධිමත්ව වැඩ කරොත් අපිට ලැබෙන ප්‍රතිඵලය මේක. අපි විධිමත් වුණොත් අපිට ලැබෙන ප්‍රතිඵලය මේක. අපි තුලයි අපි මේ ආලෝකය අපි දල්ව ගන්න ඕනි කියන ප්‍රඥාව ලැබෙන්නේ හිතන විදිය වෙනස් කරාම. එහෙනම් දරුවනේ ආයෙත් දවසක හම්බ වෙමු. ඉතින් මට හිතුණා මේ දේවත් එක බෙදා ගන්න. සුබ දවසක්.